ස්වාමිනීසක මේ ගිහි පාර්ශවය කොහොමද සංඝයාව ඇසුරු කරන්න ඕනේ? Tamanට මේ යාළුවෙක් විදිහට, මිත්‍රයෙක් විදිහට සංඝරත්නය ඇසුරු කරන්න පුළුවන්ද ගිහි පාර්ශවයට? ගිහි පාර්ශවය සංඝයා ඇසුරු කරන්නට අවශ්‍ය වන්නේ Tamanට ලැබිච්ච ලොකු ලාභයක් භාග්යක් ලෙස. එහෙමයි. ඒ චේතනාව සිතුවිල්ල තිබිය යුතුයි. ඊට පස්සේ ගිහි පාර්ශවය සංඝයාව ඇසුරු කරන්න ඕනේ කල්යාණ මිත්‍රයෙක් ලෙස. අපේ ධර්මයේ තියෙන පදයක් කල්යාණ මිත්තතා කියලා. සූත්‍ර පිටකේ කියන පදයක්. ඕක ගැන අභිධර්මයෙන් අභිධියාර්ථ ඇහිඳිනවා ධම්මසංගණියේ සූත්‍රාන්ත මාතිකාවලදී. කල්යාණ මිත්තතා කියන්නේ කල්යාණ මිත්‍රයාගේ භාවය, කල්යාණ මිත්‍රයෙක්ව ඇසුරු කිරීම, කල්යාණ මිත්‍රයෙක් ඇති බව. එහෙමයි සර්. එහෙම ගන්නකො ඇති බව කියලා. ඒතර කල්යාණ මිත්‍රයෙක් ඉන්නකොට කල්යාණ මිත්‍රව ඇසුරු කරන්න ඕනේ කෙසේද? අපි කියනවා කල්යාණ මිත්තතාවෙන් පරමාර්ථ වශයෙන් ගැනෙන්නේ මහා කුසල සිත් 8යි මහා ක්‍රියා සිත් 8යි. ඒ කියන්නේ කල්යාණ මිත්‍රව ඇසුරු කරන්න ඕනේ කුසල සිතෙන්. රහතන් වහන්සේ නම් ක්‍රියා සිතෙන්. ලෝභ සිත ඇතුළත් නැහැ. ලෝභ සිත කල්යාණ මිත්‍රත්වයට යන්නේ නැහැ. ලෝභ සිතෙන් කවුරුර ඇසුරු කිරීම කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කිරීමක් වෙන්නේ නැහැ. ඒක ස්වාමිනාංශ මට සමාවෙන දැන් ඔය ලෝභසිත සම්බන්ධ වෙන අවස්ථාවල් අපිට මේ සමාජයේ උදාහරණයක් ඇසුරෙන් පෙන්වා දෙන්න පුළුවන් ද අපේ ශ්‍රාවකීන්ට? දැන් ලෝභසිත ගත්තම අර කිව්වා වගේ කලින් ස්වාමින් වහන්සේව ඇසුරු කරනවා යාළුවෙක් වශයෙන්. දැන් ආමන්ත්‍රණය කරන විලාසිනුත් අපි දැකලා තිනවා නිකන් අර ගොඩාක් සමීප යාළුවෙකුට ආමන්ත්‍රණය කරනවා වගේ ස්වාමින් වහන්සේට ආමන්ත්‍රණය කරන අවස්ථාවක්. යාළුකම් මිත්‍රකම් තියෙන්නට පුළුවන් ස්වාමින් වහන්සේ කෙනෙකුයි ගිහියෙකුයි අතරින්. නමුත් කල්යාණ මිත්‍රත්වය කියලා ගන්නේ මගේ සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කර ගැනීමට උපදෙස් ලැබෙන උපකාරය ලැබෙන කෙනානේ කල්යාණ මිත්‍රයා. එහෙමයි. හරිනේ. ඉතින් මිත්‍රත්වයක් සම්බන්ධයක් ඇලීමක් බැඳීමක් ස්වාමින් වහන්සේ කෙරෙහි තියෙනවා වෙන්න පුළුවන්. ආනන්ද ස්වාමීන් වහන්සේට තිබුණා බුදුරජාණන් වහන්සේ කියන බැඳීමක් නේ. නමුත් එහෙම උනාට ඇසුරු කරනකොට හැමතිස්සෙම ගරු සම්ප්‍රයුක්තව කරුණාවෙන් ඒ කියන්නේ ගෞරවයෙන් යුක්තව ඇසුරු කරන්නට ඕනේ. Taman හිතේ ඇලීම බැඳෙනවා ඒක තියාගන්න. ඒක වෙනම දෙයක්. එහෙම රහත් නැත්තයි ඉතින් ඇති වෙන්නේ. දැන් අම්මා දරුවා පුතා මහාන වෙලා ඉන්නකොට කල්යාණ මිත්‍රයෙක් වුණා කියලා ඇඳීම නැති වෙන්නේ නැහනේ. අම්මගේ තාත්තගේ නේද? ඉතින් ඒ නිසා මම මේ කියන්නේ සිතේ ඇලීමක් බැඳීමක් තියෙන එක ගැන නෙමෙයි කියන්නේ. Taman ඇසුරු කරනකොට කල්යාණ මිත්‍රයාව කුසල සිතෙන් ඇසුරු කරන. මොකද මට මේ ස්වාමින් වහන්සේ මේ අදිශීලයක් පුරන භික්ෂුවක්. එහෙමයි ස්වාමීනි. අදිශීලයේ ලැබෙන්නේ ශාලිකා බුද්ධ ශාසනයක විතරයි. අදිශීලයක් පුරන කෙනෙක් හම්බෙලා තියෙන මේ සාරාංශකේය කල්පලක්ෂණ 28 පාරයි. බුදුවරයෙක් ඉන්නට එපයි. සංඝයා ඉන්න. පසේ බුදුවරුන්ට අදිශීලයේ තියෙන නමුත් ඉතින් කලාතුරකින් ඉතින් වැඩි අඳුරන්නෙත් නැහැ. ශාසනයක් නැහැනේ පසේ බුදුවරුන්ගේ කියලා. තනි පුද්ගලයෝනේ. ඉතින් බුද්ධ ශාසනයක් තියෙන මේ අදිශීලයක් යුක්ත පිරිස හම් වෙන්නේ බුද්ධ ශාසනයකදී විතරයි. ඒතර අපි කල්පනා කරන්න ඕනේ මේ කල්ප ශතසහස්‍ර ගණනකින් තමයි භික්ෂුවක් මට හම් වෙන්නේ. සමහර විට ඒ කෙනා ඔබගේ මිත්‍රයෙක් වෙලා මහාන වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ගේ දරුවා මහාන වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒක කරන්න දෙයක් නැහැ. නමුත් දැන් අදිශීලයකට પ્રાપ્ત වෙච්ච කෙනෙක්. එහෙනම් උන්වහන්සේ ඇසුරු කරන්නට ඕනේ. මුන්නහන්සේට වැන්දත්, පිදුවත්, ගරු කරත්, පූජාවක් කරත් මට ආනිසංස තියෙනවා. සහ ඒක අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලා වශයෙන් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. ඒක භික්ෂුවගේ පැත්තේ කාර්යභාරය. භික්ෂුවකට අවවාද දුන්නොත් අපි කියන්න වෙන්නේ ලාභ සත්කාර බලාපොරොත්තු වෙ මිනිස්සු බැලුවත් නැතත් තමන්ගේ ප්‍රතිපත්තිය පුරාගෙන. මිනිස්සුන්ට කියන්න වෙන්නේ ඔබ භික්ෂුව ඇසුරු කරන්නට ඕනේ තමන්ට ලැබිච්ච පුදුම ලාභයක් ලෙස. මොකද මේ අදිශීලයක් රකින්න මිනිස්සෙක් මේ ඉන්නේ. භික්ෂුන් වහන්සේ කෙනෙක් පුද්ගලයෙක් කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. විශේෂයෙන් මේ අදිශීලයේ රකින්න කෙනාට හොඳ අත්දැකීම් තියෙනවා මේ ප්‍රතිපත්ති ධර්මයේ ගැන.